තෙරුවන් සරණයි. මේ කියන්න හදන්නේ දුම්බීම ගැන. බුදුරජාන් වහන්සේ දුම්බීමත් අනුදැනව දාලා තියෙනවා. හැබැයි මේක වරද්ද ගන්න එපා. මේ දුම්බී කියන්නේ සිගරට් බීමක් නෙමෙයි ඈ. සිගරට් බීඩි කොට ඇදිල්ලක් නෙමෙයි මේ කියන්නේ. ඒ කාලේ භික්ෂුන් වහන්සේලාට නිසා ආබාධ ඇති වෙලා තියෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කියන ඔළුවට තෙල් දාන්න කියලා. ඊට පස්සේ තෙල් දානකොට නැස්සේ මේ නාසයෙන් වැగిරෙනවා. එතකොට කියනවා නැස්සේ කරන්න කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් සමහර අයට වැඩි වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා දුම්බොණ්ඩ කියලා. මෙන්න දේශනා කරලා තියෙනවා මේ දුම්බොණ්ඩ කියන්නේ මොකද්ද? අනුජානාම භික්කවේ දුහුමම් පාතුන්ති. විනය පිටකයේ වේසජ්ජක්කන්තකේ කියවලා බලන්න මේ මම කියන දේවල් නෙමෙයි බුදුරජාණන් වහන්සේ කියපු දේවල්. මේ hina වෙන්න එපා. කටවල වලට හෙන ගහයි බුදුහාමරන්ට hina වෙලා. දැන් බුදුහාමරගේ අයියා වගේ හිතාගෙන ඉන්න සමහරු පොරවල් ඉන්නවනේ. එහෙන පොරටෝප් දෙන පඬිතුයෝ උන්ට එක මම මේ කියන්නේ අනුජානාම භික්කවේ දුහුමම් පාතුන්ති. බුදුරජාණන් වහන්සේ මේ දුම්බොණ්ඩ කියලා අනුදැනව දාන්නේ මේ බෙහෙත් ඖෂධ. ඒ කියන්නේ උදාහරණයකට දැන් පාවට්ට පොළ වගේ අරගෙන ඒවා උඩ් කරලා මේ රත් කරලා ඒ දුම ඒක ඊට පස්සේ සමහරු වරද්ද ගන්නවා. ඒ භික්ෂුන් වහන්සේලා තනිකරම මේ සුරුට්ටු වගේ ඔතලා බොණ්ඩ ගන්නවා. එතකොට උගුර දැවිල්ලක් එනවා. කන්ටෝ දහති. මේ කන්ටෝ දහති කියන්නේ උගුර දැවිල්ල එනවා. එතකොට අර එහෙම් පිටින් මේක බොණ්ඩ ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා උගුර දැවිල්ල එනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන භගවතෝ ඒතමත්තං ආරෝචේසුං අනුජානාමි භික්කවේ දුහම නෙත්තන්ති. ඒ කියන්නේ දුම් බටයක්. දුම් බටයක් අනුදැන වදාරලා තියෙනවා පාවිච්චි කරන්න කියලා. එතකොට ඒ රත් කරපු බෙහෙත් ඖෂධ මේ කුඩු දාලා ඒ දුම් උරන්න කියලා. එතකොට මේ ගොඩාක් මේ ඔළුවේ තියෙන අමාරු සෙම් රෝග ඒවා සුවපත් වෙනවා කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් නෙමෙයිද? භික්ෂුන් වහන්සේලාට මේ දේ කිව්වා කියන්නේ ඒක භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිළිසටම අදාළයි. අපිට පඬිතු වගේ හිතන් ඉන්නනේ මේ භික්ෂුන් වහන්සේලාට විතරයි ඔක්කොම තියෙන්නේ ගිහියන්ට ඕනම කුලක් කරගන්න පුළුවන් කියලා. එහෙම එකක් නැහැ. මේක ඔක්කොම සිව්වනක් පිළිසට අදාළයි බුදුහාමුදුරුවෝ යම් වචනයක් කිව්වනම්. එතකොට එහෙනම් අද කවුරුත් දුම්බටයක් කරන භික්ෂුන් වහන්සේනමත් දැකලා නැහැනේ. එහෙම නැහැ. එතකොට අර ගිහියෝ හිතන් ඉන්නේ ඒක වැරදි කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් ඒ කාලේ වෙච්ච දේවල්. එතකොට භික්ෂුන් වහන්සේලා මේ ඖෂධ කොළ වර්ග අරගෙන ඒවා රත් කරලා ඒ දුම උරලා තියෙනවා. මොකටද? නිරෝගීකම් පිණිස. එහෙම නැත්නම් මේ දුම් මැටි බිව්මක් නෙමෙයි. හොඳට මතක තියාගන්න. සමහර රටවල් වල තායිලන්තේ වගේ මම දැකලා තියෙනවා භික්ෂුන් වහන්සේලා මේ දුම් බට වලින් දුම්බනවා. එතකොට ඒ සිගරට් නෙමෙයි බොන්නේ ඖෂධ. ඖෂධ කුඩු දාලා නිරෝගීකම පිණිස. එතකොට අද ලංකාවේ කිසිම භික්ෂුන් වහන්සේනමක් මේ දේ කරන්නේ නැහැ. එතකොට මේ ඒක වැරදිට දකින්න නිසා කවුරු මොන කෙහෙල් මල කිව්වත් ඇත්තම Tamanට අසනීපයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඒක. දුම්බටයකට මේ පාවට්ට කොළ ආදී ඖෂධ රත් කරලා කුඩු කරලා ඒ දුම උරන්න කියලා. එතකොට හිසේ ආබාධ ඔය නාසයේ ආබාධ සතු ගලණේම ගොඩාක් සුවපත් වෙනවා කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කියපු දෙයක්. මේවා දන්නේ නැහැ මිනිස්සු. ඔය ඉන්දියා බෞද්ධ අපිට පඬිතුකම් කියන්න දෙන උන් මේ එහෙම මහාන්තත්කම තියෙනවා. මේවා කියවලත් නැහැ මොකුත් දන්නේ නැහැ. මේ අපිට බණ කියන්න කියනවා. බණ කියන්න ඉස්සෙල්ලා ඔබලා බණ ඉගෙන ගනින්න. මේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ විනය පිටකයේ කියවලා තේරුම් ගනින්න මොනවද මේ කියලා තියෙන කියලා තථාගතයන් වහන්සේ තමන්ගේ ශාස්ත්‍රාජ කවදාවත් බුද්ධ සරණන් කියන්න එපා. මේවට hina වෙලා. hina වෙලා මේකට බුද්ධ සරණන් කිව්වොත් එහෙම බුදුහාමුදුරන්ට කටට එන ගහනවා. මොකද හේතුව දැනුවත් හෝ නොදැනුවත්ව මේව නොදැන තථාගතයන් වහන්සේ අපිට hina වුණා කියන්නේ බුදුහාමුදුරන් hina වෙනවා. මොකද අපි මේ දේවල් දැනකට මේ කියන්නේ සහ කරන්නේ. එතකොට යම් කෙනෙක් hina වුණොත් තථාගතයන් වහන්සේට බුදුහාමුදුර දේශනා කරනවා ඒක අනිවාර්යයෙන් මේ කෙනාට වස්ස දෙනවා වගේ තමයි ජීවිත කාලේ කවදාවත් සසර පුරා ධර්මයක් අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. නිකන් අපාවගත වෙලා දුක් විඳින්න වෙන නිසා කටවල් පරිස්සම් කරගන්න කියන්නේ ඒකයි කටේ කෙටේලියක් තියම උපදිනවා සමහර. කටින්දම නැහෙනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. සමහර කටින්දම නැහෙනවා කියලා. ඒ නිසා කට පරිස්සම් කරගන්නilla hina වෙනකොට ප්‍රොෆයිල් ලොක් කරගෙන කමෙන්ට් දානකොට පරිස්සම් වෙලා hina වෙන්නේ තථාගතයන් වහන්සේට කියලා. ඒ නිසා අපි මේවා දැනගෙනයි කරන්නේ. ඒ නිසා බණ වේදකම මන්ත්‍ර එක තැනක නිර්වාණාරණ. ඒ නිසා සුවපත් වෙන්න රෝග තියෙනවා නම් අපි ඒවා සුවපත් කරලා දෙනවා. ඇවිල්ලා ප්‍රතිකාර